අද මම ඔයගොල්ලොත් එක්ක බෙදා හදාගන්න සූදානම් වෙන්නේ කෙසෙල් මුව ව්‍යංජනයක් රසට හදාගන්නේ කොහොමද කියලයි. ඉතින් පහුගිය දවසක ට්‍රිප් එකක් ගිය වෙලාවේ අපිට කෙසෙල් වගා කරපු වත්තකට යන්න අවස්ථාව ලැබුණා. පිටරට ඉන්න අයට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින්නේ. ඉතින් එතනදී අපිට අවස්ථාව ලැබුණා කෙසෙල් මුව මිලදී ගන්න. බොහෝ වෙලාවට මේ විදිහේ ෆ්‍රෙෂ් කෙසෙල් මුව මිලදී ගන්න අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට මිලදී ගන්නේ ටින් කරපු කෙසෙල් මුව. ඒවා ඇත්තටම හොඳ තත්ත්වේ නැහැ. පිටරට ජීවත් වෙන බොහෝ අයට ඒ අත්දැකීම තියෙනවා. ඉතින් මේ විදිහට ලැබුණු කෙසෙල් මුව අරගෙන ඇවිල්ලා මං හිතුවා කෙසෙල් මුව ව්‍යංජනයක් හදන හැටි ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න ඕන කියලා. ඉතින් කෙසෙල් මුවයක් ව්‍යංජනයට සුදුසු ආකාරයට කපාගන්නේ කොහොමද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති කියලා හිතනවා. ඒ නිසා මං හිතුවා ව්‍යංජනයකට සුදුසු ආකාරයට කෙසෙල් මුවයක් කපා ගන්න හැටිත් මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්න ඕනි කියලා. මුලින්ම වතුර භාජනයකට ලුණු සහ කහ ටිකක් දාලා පැත්තකින් තියාගන්න ඕනි. ඊට පස්සේ කෙසෙල් මුව අරගෙන පිටතින් තියෙන මේ පතුරු එහෙම නැත්නම් එළියේ තියෙන මේ කොටස් ගලවලා අයින් කරන්න ඕනේ. අපි මේ විදිහට මේ එළියේ තියෙන පතුරු එහෙම නැත්නම් කොටස් ගලවලා අයින් කරගන්නේ මේවා මෝරලා තියෙන නිසායි. ඉතින් ව්‍යංජනයට ගන්නේ ලපටි කොටස් නිසා අපි මේ විදිහේ පතුරු කීපයක්ම ගලවලා අයින් කරගන්නවා. අනිත් කාරණය තමයි කෙසෙල් මුව කපන්න අපි බෝඩ් එකක් පාවිච්චි කරනකොට පුළුවන් නම් පරණ බෝඩ් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම මම නම් අත්වලට ග්ලව්ස් දෙකකුත් දාගත්තා. මොකද කෙසෙල් මුවවල ගොඩක් කහට තියෙන හින්දා. දැන් අපි මේ විදිහට කෙසෙල් මුව අල්ලගෙන පහළ සිට වටේට කරකවමින් කුඩා කුඩා කෑලි වලට කපා ගන්න ඕනේ. මේ විදිහට අපි කපාගත්ත කොටස් තවත් කුඩාවට ලියා ගන්නවා. ඊට පස්සේ අපි කලින් සූදානම් කරගත්ත වතුර එකට මේ කොටස් ටික දා ගන්නවා. දැන් මම කෙසෙල් මුවේ ඉහළට එනකම්ම මේ විදිහට කපාගෙනයි තියෙන්නේ. දැන් කපන්නේ අන්තිම කොටස. ඕගොල්ලන්ට පේනවා දැන් මේ මෝරපු කොටස ඉතුරු වෙනකම්ම මම මේ විදිහට කපාගෙන තියෙන්නේ. ඉතින් අපිට මේ කොටස ආහාරයට ගන්න බෑ. අපි ඒ නිසා ඒ කොටස ඉවත් කරනවා. දැන් දෙහිලෙල්ලක් අතුල්ලලා බෝඩ් එක සහ පිහිය හොඳින් හොදලා පිරිසිදු කරලා පැත්තකින් තියාගත්තාම අපිට ලේසියි. මම ව්‍යංජනය උයාගන්න ගන්නේ මේ මැටි හට්ටිය. මේ හට්ටියට දියකිරි සහ කහ ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි කලින් කපාගත්ත කෙසෙල් මුව කොටස් ටික හොඳින් හොදලා මිරිකලා මේ මුට්ටියටම එකතු කරගන්නවා. දැන් ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පෙ කරපිංචා, ගොරක කෑල්ලක් සහ කුරුදු කැබැල්ලක් මීට එකතු කරනවා. ඊළඟට මිරිස් කුඩු, කහ කුඩු ටිකක්, තුන පහ සහ උළුවාහල් එකතු කර ගන්නවා.
දැන් කෑලි ගානටම මේ විදිහට කිරි දාලා තියෙන්නේ. ඒ වගේම තව ටිකක් වතුර මම මේකට එකතු කරගන්නවා. මෙය හොඳින් උයා ගන්න ඕන නිසා. ඊට පස්සේ පියනකින් වහලා මේ වෑංජනය උයා ගන්න ඕනේ. මේ විදියට සැරින් සැරේ හොඳින් මිශ්‍ර කරන ගමන්ම ලුණුත් එකතු කරන්න. ටික වෙලාවකට පස්සේ මම මේ විදිහට කලින් තඹගත්තු කොස්සට ටික ව්‍යංජනයට එකතු කරනවා. ඔයාට හොඳින් තැම්බෙන ෆ්‍රෙෂ් කොස්සට තියෙනවා නම් ව්‍යංජනයේ මුලින්ම ලිපේ තියෙන වෙලාවටම ඒ ටික එකතු කරගන්න පුළුවන් කලින් තඹගන්නේ නැතුව. හැබැයි මම මේ එකතු කරන්නේ අධිශීතකරණේ තිබිලා ගත්ත කොස්සට. මේක තැම්බෙන ටිකක් වෙලා ගත වෙන නිසා තමයි මම වෙනම තඹලා මේ ව්‍යංජනයට පසුව මේක එකතු කරන්නේ. ඉතින් මේ කෙසෙල් මුව ටික හොඳින් උයා ගන්න ඕනේ. හොඳින් තැම්බෙන්න ඕනේ කෑලි හොඳට මැල වෙනකන්. මේ විදිහට ටිකක් වෙලා උයා ගත්තට පස්සේ තමයි අපි උකු පොල් කිරි එකතු කරන්නේ. මේ වෙලාවේදී ලුණු රසත් බලලා රස මදි නම් තව ලුණු ටිකක් එකතු කරගන්න. උකු පොල් කිරි එකතු කරාට පස්සේ ටික වෙලාවක් උයා ගන්න. ඊට පස්සේ ලිප ඕෆ් කරගන්න. දැන් අපි කෙසෙල් මුව ව්‍යංජනය ටෙම්පරාදු කරගන්නවා. එතකොට ව්‍යංජනයේ රස තවත් වැඩි වෙනවා. තෙල් ටිකක් ලිපේ තියලා හොඳින් රත් වෙනකොට ඊට අබ ටිකක් එකතු කරගන්න. මේ විදිහට අබ ටික බැදීගෙන එනකොට කපාගත්ත වියලි මිරිස් කැබලි කිහිපයක් තෙල් එකට එකතු කරගෙන හොඳින් බැද ගන්නවා. ඊට පස්සේ කෙසෙල් මුව ව්‍යංජනය ඊට එකතු කරලා මේ විදිහට කලවම් කරගන්නවා. මේ විදිහට රස පාටට හැදීගෙන ඇවිත් තියෙන අපේ කෙසෙල් මුව ව්‍යංජනය බත් වගේම ඕනම දෙයක් එක්ක හොඳින් ගැලපෙනවා. ඉතින් ඔගොල්ලොත් වස විස නැති මේ වගේ රසවත් ව්‍යංජනයක් සකස් කරලා පවුලේ අයත් එක්ක රස විඳින්න. මේ වගේම රසවත් අලුත් අත්දැකීමක් එක්ක වීඩියෝ කුක්බුක් එකේ අලුත් පිටුවකින් අපි ආයෙත් ඉක්මනින්ම හමු වෙමු.